ඕගලන්ට අද වීඩියෝ එකකින් මම පෙන්නන්නේ ෆින්ලන්ඩ් වල තියෙන ඇපාර්ට්මන්ට් එකක්. ඇපාර්ට්මන්ට් එක සෙටප් එක කොහොමද කියන එක. ඉතින් අද ඇත්තට ෆින්ලන්ඩ් කෝපිය වලට ස්නෝ කරන දවසක් අදත්. ඕගලන්ට පේනවා ඇති අද ඇත්තටම ඊයේ රෑ ඉඳලා ස්නෝ කරනවා. මේ වාහනේම ඔක්කොම මේ ස්නෝ කරලා වෙහිලා තියෙන්නේ. ඉතින් අද හොඳ ලස්සන දවසක්, සීතල දවසක් ෆින්ලන්ඩ් වලට කෝපිය වලට විශේෂයෙන්ම. අද සාමාන්‍ය උෂ්ණත්වය ගැන කතා කරොත් එහෙම අද -4ක් වගේ තමයි තියෙන්නේ අද. මේ මොහොතේ දැන් ස්නෝ කරනවා. ඇත්තටම ඕගොල්ලන් ෆින්ලන්ඩ් වලට ආපු කට්ටියට වඩා මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆින්ලන්ඩ් එන්න බලාපොරොත්තු වෙන අයට. මොකද ආපු කට්ටිය කොහොමද දැනට මේ වෙද්දිත් ඕගොල්ලන් ඇපාර්ට්මන්ට් හොයාගෙන ඉති කරගෙන ඉන්නේ. එන්න ඉන්න අය ඇපාර්ට්මන්ට් වලට ඇප්ලයි කරන්න ඕන විදිහ ඒ ටික ඔක්කොම මම හිතන්නේ ඔයගොල්ලන්ට අදාළ යුනිවර්සිටිස් වලින් එවනවා ලින්ක් එක. ගොඩක් වෙලාවට එහෙම තමයි arrange වෙන්නේ. ප්‍රයිවට් ඩිපාර්ට්මන්ට්ස් වලට වඩා ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට්ස් ගන්න එක තමයි හොඳ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන රික්වයර්මන්ට් එකට අදාළව තියෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ගොඩක් අමාරුයි හොයාගන්න ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට්ස්. මේ ඔක්කොම ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට්ස්. මේ තියෙන ඔක්කොම ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට්ස්. මෙතන මේ බිල්ඩින් එකේ අර මැද තියෙන එක තමයි මගේ ඇපාර්ට්මන්ට් එක. අපි යමු ඇපාර්ට්මන්ට් එක බලන්න. මම ඒකේ පොඩි ඩෝල් කෙනෙක් වෙල්ලා තියෙනවා. මොකද හදිස්සියකට මගේ නේ යාළුන්ට හොයාගන්න පුළුවන් විදියට ඔන්න ඔය ඇපාර්ට්මන්ට් එකේ ඔයාලා පේන නැති පොඩි ඩෝල් කෙනෙක් මම තියලා තියෙනවා. මේක තමයි මගේ ඇපාර්ට්මන්ට් එක. මම එළියේ ඉන්න නිසා මම මේ ටික මෙහෙම පෙන්නගෙන යන්නම්. මෙතන තියෙනවා බාබකියු ඒරියා එකක් කොමන් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔතන බ්‍රවුන් කලර් බිල්ඩින් මේ තියෙන එක ඔය තියන්නේ ගාබේජ් රූම් එක. අපි ගාබේජ් ඔක්කොම එකට තමයි අපි ගෙනල්ලා දාන්න ඕනේ. මේකේ ඉතින් හැම ජාතියකම අය ඉන්නවා. හැම ජාතියකම කියන්නේ සෑම රටකම අය ඉන්නවා. මගේ ඇපාර්ට්මන්ට් එකේ බංග්ලාදේශ අය ඉන්නවා, ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා, ෆිනිෂ් අයත් ඉන්නවා, යුක්‍රේන්, රෂියන් නම් එයාලා දැන් නෑ මම දන්න විදිහට. ඒගොල්ලන් කලින් හිටියා. ඒගොල්ලන් ගිහිලා දැන් වෙන කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා පොඩි අයට සෙල්ලම් කරන්න පොඩි ප්ලේන් ඒරියා එකක් තියෙනවා. පොඩි ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ. මුල් දවස්වල නම් මේ ටික ඔක්කොම ඉතින් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තිබුණා. දැන් නම් මේ ස්නෝ කරන නිසා ඔක්කොම වැහිලා තියෙන්නේ. මෙතන බයිසිකල් දාන්න තියෙනවා. මේ ටික හොඳ ලස්සන මල්ටියක් තිබුණා. තනකොළ එහෙම තිබුණා. ඒ ටික ඔක්කොම වැහිලා දැන් තියෙන්නේ. මේකේ මගේ ඇපාර්ට්මන්ට් එකට අදාළ ලොන්ඩ්‍රි එක තියෙන්නේ. ඔයාලට මේ පේන මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. ඔන්න ඔය පහළට බහින තියෙන තැන තමයි ලොන්ඩ්‍රි එකට යන්න තියෙන්නේ. අපි යමු ඇපාර්ට්මන්ට් එක ඇතුළට. මගේ ඇපාර්ට්මන්ට් එක අයි කියන බිල්ඩින් එක. සෑම ඇපාර්ට්මන්ට් එකකම එන්ට්‍රන්ස් එකේදී අපිට ෂූස් ක්ලීන් කරගන්න මේ වගේ එකක් තියෙනවා. මේකේ අපිට ෂූස් ටික ක්ලීන් කරගන්න පුළුවන්. මේ මේන් එන්ට්‍රන්ස් එක. මේක තමයි මගේ ඇපාර්ට්මන්ට් එක. ඒකට අදාළ යතුරක් තියෙනවා. මේ තියෙන මගේ කී එක. අපි කී එක දැම්මම මේක ග්‍රීන් කලර් ලයිට් එකක් පත් වෙනවා. පළවෙනි දොරෙන් මුලින්ම ආට වෙන්නනම් මේ තමයි රින් කරන්න තියෙන බෙල් එක මේක. උතොරිත ඇතුලේ ඉන්න අයට කවුරු ආවොත් එහෙම රින් කරාට පස්සේ දොර අරින්න පුළුවන්. මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙන තැනම මෙතන ජැකට්ස් ටික තියාගෙන ෂූස් තියාගන්න ස්පේස් එකක් තියෙනවා. එතකොට මේ තමයි අපි දැන් අරපු දොර. මෙතන ඊට පස්සේ තව දොරක් මෙතනින් තියෙනවා. මේ දෙවෙනි දොර. යතුර තියමු අපි. මේක තමයි අතර මගේ ඇපාර්ට්මන්ට් එක. මම ඕගලන්ට පෙන්නන්නම් හැමදේම. මුලින් ඉඳන්ම පටන් ගත්තොත් අපි දැන් මේ දොර තමයි දෙවෙනි දරපු දොර. දොරෙන් එළියට යනකොට මෙතන තියෙනවා බාත්රූම් එක. බාත්රූම් එක මේ තියෙනවා මෙතනින්. හොට් වෝටර් හැමදේම ඇතුළු. බාත්රූම් එක එතන. ඊට පස්සේ එනකොට මෙතන ලිවිං ඒරියා එක තියෙනවා වම් පැත්තේ. මේක තමයි මගේ ලිවිං ඒරියා එක.
මේ කිසිම ෆර්නිචර්ස් කිසිම දෙයක් අපි එනකොට තිබුණේ නැහැ. නිකන් හිස් ගොඩනැගිල්ල විතරයි තිබුණේ. හැමදේම අඩුම මේ කර්ටන් එකක්වත් තිබුණේ නැහැ. මේ හැමදේම අපි ඇවිල්ලා තමා මේ ගත්තේ හොයාගත්තේ ගිහිල්ලා. ඉතින් මෙතන කිචන් එකත් එක්කම ඩයිනින් එක තියෙන මෙතන. කිචන් එක ඉතින් අපේ රටවල් වගේ ලොකු විශාල කිචන් නෙමේ. මෙන්න මේ වගේ බොහොම පුංචි ඒරියා එකක් තියෙන්නේ. නමුත් අවශ්‍ය හැමදේම මේකේ තියෙනවා. මේ කිචන් එකේ අවශ්‍ය හැමදේම කරන්න පුළුවන් හැමදේම මේකේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. මෙතන ලිපක් තියෙනවා. අවන් එකත් එක්කම ඩ්‍රෝස් තියෙන මෙතන කටින් බෝඩ් එක එනවා මේකේ. ගමුතොල් ඩ්‍රෝස් ටික තියෙනවා වෙන වෙනම. මෙතනත් මේන් ඩ්‍රෝස් දෙකක් තියෙනවා. සිංක් එකට යටින් තියෙනවා අපේ ගාබේජ් දාන්න වෙනම කම්පාර්ට්මන්ට් එකක්. එහෙම තමයි. එතකොට මෙතනට රවුටර්ස් සමහර ඇපාර්ට්මන්ට්ස් වල රවුටර් එකක් තියෙනවා. සමහර ඒවා වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විතරයි තියෙන්නේ. මගෙත් කනෙක්ෂන් එක විතරයි තිබුණා. මම රවුටර් එකක් වෙනම මෙහෙන් ගත්තා. එතකොට මේ හැරිත් වෙනම කම්පාර්ට්මන්ට්ස් හැම ඇපාර්ට්මන්ට් එකකම ටිකක් ලොකු කබඩ්ස් කම්පාර්ට්මන්ට්ස් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ෆ්‍රිජ් එක තිබුණා අපිට. ෆ්‍රිජ් එක තිබුණා, ලිප තිබුණා. ඒ අරනකොට අනිත් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ටිකත් අපි ඔක්කොම ගන්න ඕනේ. මෙතන ලොකු කම්පාර්ට්මන්ට් එකක් අපිට බඩු දාගන්න පුළුවන් ඒකෙදි. මෙතනත් එහෙමයි. මෙතන ආය දෙකක් තියෙනවා. බෙඩ්රූම් එක පැත්තට ගියොත් අපි මේක තමයි මගේ බෙඩ්රූම් එක. මේවත් කිසිම දෙයක් තිබුණේ නැහැ අපි එනකොට. මේ හැමදේම අපි ගත්තා මෙහි ඇවිල්ලා. ඇඳන් එහෙම හොයාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් මේ ඇත්තට මම පාවිච්චි කරලා තියෙන්නේ මෙතන අරන් තියෙන්නේ සිංගල් බෙඩ්ස් 3ක් තමයි මම දාලා තියෙන්නේ. හේතු කීපයක් උඩ. එකක් තමයි මට හදිස්සියකට මේක ට්‍රාන්ස්පෝර්ට් කරගන්න වෙලාවක ට්‍රාන්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අනිත් එක කාමරය ඇතුලේ පහසුවෙන් හසුරව ගන්න පුළුවන්. එහෙට මෙට අපිට හරව ගන්න එක. අනිත් එක මේ එන්ට්‍රන්ස් එක ඔයගොල්ලන් දැක්කනේ. එනකොට ලොකු ඉඩක් නැහැ. දොරවල් වලින් එහෙම මේ දේවල් ගන්න ඇතුළට. අන්න ඒ දේවල් සමහර අය ගිහිල්ලා ඇපාර්ට්මන්ට් එකට එන දවසේම ඇපාර්ට්මන්ට් එක බලනවා. ඊට පහුවදා ගිහිල්ලා ෆර්නිචර්ස් ගන්නවා. හැබැයි ගෙනාවම තමයි දන්නේ ෆර්නිචර්ස් ගේ ඇතුළට ගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා එහෙම නැතුව ෆර්නිචර්ස් එහෙම ගන්නකොට හරියට බලලා ෆර්නිචර්ස් එහෙම ගන්න. මේ තියෙන ගොඩක් ඒවා මේ ඩිස්මෙන්ටල් කරන්න පුළුවන්, ගලවන්න පුළුවන් ෆර්නිචර්ස් තියෙන. දැන් මේ ටේබල් එක ගත්තොත් මේ ටේබල් එක ඔක්කොම පාර්ට්ස් වලට ගලවන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ ටේබල් එක එහෙම කරන්න බෑ හැබැයි. මේක කම්ප්ලීට් ටේබල් එකක්. ඒක ගලවන්න බෑ. දැන් මේ සෝෆා එකේම ගත්තොත් මේ සෝෆා එකෙත් යට කකුල් ටික විතරක් ගලවන්න පුළුවන්. ඉතින් මේවා හැමදේම මම මෙහෙන් හොයාගත්තු දේවල්. පොඩි අයට මේ සෙල්ලම් බොට් ටික දාන්න පොඩි බොක්ස් එකක් හොයාගත්තා. අනිත් එක මේ ට්‍රෝල්ස් කාඩ්ස් මම කාඩ්ස් කීපයක් ගත්තා. මොකද හේතුව මට බබාලා දෙන්නෙක් ඉන්න නිසා. කාඩ්ස් මේ දෙකයි තව ඉස්සරහත් එකක් තියෙනවා. දැන් පොඩි අය දෙඩේ කෑනකොට එකක් අරගෙන ගියා. එහෙම තමයි තියෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් හැමෝම කියනවා එද්දි අරන් එන්න කියලා. ඇත්තටම ගේනවට වඩා මෙහෙන් ගන්න එක තමයි හොඳ. ඔයගොල්ලන්ට මම මේකේ තියෙන ස්ලොට්ස් ටිකක් පෙන්නන්නම්. ඔයාලා බලන්න මෙන්න මේක තමයි තියෙන්නේ පවර් සප්ලයි කරගන්න අපිට තියෙන්නේ මෙන්න මේ යුනිට් එක තමයි තියෙන්නේ. එතකොට මේකෙදි මම රයිස් කුකර් එක අරන් ආව ලංකාවෙන් එද්දි හැබැයි කේබල් එක මම මෙහෙන් ගත්තේ. මේ තියන්නේ මෙහෙන් ගත්ත කේබල් එක. මේක ලොකු ගාණක් උන්නේ නැහැ. මේ කේබල් එකට යුරෝ 2යි. හේතුව මේ කේබල් එක මෙහෙන් ගන්න කියන්නේ මේ රයිස් කුකර් එක මම ලංකාවෙන් ගෙනාපු එක පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඊට පස්සේ මම මේ හවුසින් එක වෙන කෙනෙකුගෙන් ඉල්ලලා තමයි මේක ආයෙ හදාගත්තේ. ඒ ඩැමේජ් වෙන හේතුව ඇත්තටම රයිස් කුකර් එක පිච්චුණා. මම අර ලංකාවේ තිබුණු පවර් කේබල් එක ගෙනල්ලා මේකත් එක්ක ප්ලග් කරලා පාවිච්චි කරේ. මේකට තව කන්වර්ට් එකක් දාලා. ඒ කන්වර්ට් එක දැම්මහම මේකට හරි වෝල්ටේජ් එක එන්නේ නැහැ. එතකොට ඒක මේ ඩැමේජ් වෙන්න තියෙන chance එක වැඩි. දැන් මම මේ ෆෝන් charger එක පාවිච්චි කරලා තියෙන මේ වගේ කන්වර්ට් එකක්. මේ තියෙන්නේ. මේකත් මම ලංකාවෙන් ගෙනාපු එකක්. පුළුවන් තරම් මේවා නැතුව ඩිරෙක්ට් කේබල් එකම දැන් මේක මම ලංකාවෙන් ගෙනාපු ෆෝන් charger එකක්. ඉතින් ඒකට මට මෙහෙන් එකක් හොයන්න බැරුණා. මොකද මේ තියෙන දැන් මේ යුනිට් එක අපිට මේක ඇප්ලයි කරන්න බෑනේ මේකට. ඒතකොට අනිවාර්යයෙන් අපිට මේ කන්වර්ට් එක ගන්න වෙනවා. ඉතින් එතකොට පුළුවන් තරම් try කරන්න ඔයාලා ගන්න ඉලෙක්ට්‍රොනික අයිටම්ස් මෙහෙට ගේනවා නම් මෙන්න මේ type එකේ තියෙන මේ යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට තියෙන මේ ප්ලග්ස් ගන්න බලන්න. එතකොට මේක කෙලින්ම මේකට ඇප්ලයි කරන්න තියෙනවා. අය මුකුත් කන්වර්ටර් එකක් අවශ්‍ය නැහැ. මේ වගේ ස්විචස් නැහැ. දැන් අපේ ලංකාවේ නම් මේක දාලා ඉවරලා අපෝ ස්විච් එකක් දාන්න තියෙනවනේ. මේක එහෙම නැහැ. කෙලින්ම මේක දාපු ගමන් ප්ලග් ස්විච් ඔන් වෙනවා. මේ සේෆ්ටි එක උඩින්ම තියෙනවා. මේ තියෙන්නේ බල්බ් එකේනේ. සේෆ්ටි එක ගැන වර්ග වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක තමයි ඒ පැත්ත ගැන කතා කරොත් තියෙන්නේ. ස්විචස් ඔක්කොමත් තියෙන්නේ හයි ස්ටෑන්ඩඩ් ස්විචස් තියෙන්නේ. එතකොට ඔයගලන්ට ආයෙ පෙන්නන්නම් මම තියෙන අනිත් කේබල්ස් ටික කොහොමද තියෙන්නේ කියලා. ඉන්ටර්නෙට් කේබල්ස් එහෙම
මෙන්න මේ ටයිප් එකේ තමයි තියෙන්නේ ඉන්ටර්නෙට් වලට ටීවී කනෙක්ෂන් එකට එහෙම. මෙන්න මේක ඇවිල්ලා රවුටර් එකට දෙන එක. ඕක දැන් අපිට රවුටර් එකේදී ප්‍රශ්නයක් තියෙනවා. එන්න රවුටර් එක අපිට ඩිරෙක්ට් දැන් අර නෙට්වර්ක් කේබල් එකක් නෙන්නේ. එකක් මම පෙන්නන්නම් ඔයගලන්ට. දැන් මේකේ නෙට්වර්ක් කේබල් එක තමයි මේක නෙට්වර්ක් කේබල් එකනේ. හැබැයි නෙට්වර්ක් කේබල් එක අපි ඩිරෙක්ට් මේකට ඇප්ලයි කරන්න බෑ මේ තියෙන්නේ. දැන් අර වාට කලින් පෙන්නුවේ මෙන්න මේ වගේ එකක් මම. ඒකට මේ කන්වර්ටර් එක ගන්න ඕනේ. මේක මෙහි ගන්න පුළුවන් මේක යුරෝ එකක් විතර වෙන්නේ. මේකට තමයි යටින් නෙට්වර්ක් කේබල් එක කනෙක්ට් කරලා වෝල් එකට අපි බ්‍රැකට් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන් බලන්න මේ මොනවද තියෙන කියලා හැමතැනම. මේවා හීටර්ස්. මේ දැනටත් ඔන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් හීටර්ස් ඔන් වෙනවා කියන්නේ මේ අල්ලන්න බැරි වෙන්නේ ඔන් වෙන්නේ නැහැ. මේ උඩින් රිද්දක් දැම්මත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කර්ටන් එකක් මේකට වටුණා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ තරම් අර ලොකුවට මේ හීට් වෙන්නේ නැහැ. දැන් බෙඩ්රූම් එකට ගියොත් එහෙම අපි බෙඩ්රූම් එකේ හීට් එක තමයි මේ තියෙන්නේ. මේක එහෙම දැන් මේ රත් වෙලා තියෙන්නේ මෙච්චර තමයි රත් වෙන්නේ. මේක අපි අල්ලගෙන හිටියත් මොකුත් හානියක් වෙන්නේ නැහැ. බොහොම සුළු විදිහට තමයි රත් වෙන්නේ. ඉතින් හදිස්සියකට මට බබාලා දෙන්නෙක් ඉන්න නිසා මේක අධික සීතලක් ආවොත් දරා ගන්න බැරි වුණොත් කියලා මම එක්ස්ට්‍රා හීටර් එකක් මෙහෙන් යුරෝ 20ක් දීලා ගත්තා මේ තියෙන එක. නමුත් ඒක මම පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඉතින් බෙඩ්රූම් එකෙත් මෙන්න මේ වගේම ඉස්සලා පෙන්වන්න බැරි වුණා. මේ වගේම තියෙනවා කම්පාර්ට්මන්ට්ස් ලොකු 4ක් කබඩ්ස් 4ක් තියෙනවා. අපේ රෙදි ටික ඒකේ දාගන්න පුළුවනි. එතකොට කිචන් එක ඒරියා එකට ආවම ඒකේ උඩත් වෙනම තියෙනවා පැන්ට්‍රි කබඩ්ස් ටයිප් එකට ලොකු කම්පාර්ට්මන්ට්ස් අපිට බඩු ටික තියාගන්න පුළුවන්. මේක ඇත්තටම තියෙන්නේ මේ මයික්‍රෝවේව් එක තියාගන්න. නමුත් මගේ ළඟ තියෙන මයික්‍රෝවේව් එක ටිකක් බරයි. මේ ඒ නිසා අනිත් එක මේක ටිකක් උස වැඩි වයිෆ්ට පාවිච්චි කරන්න. ඒ නිසා තමයි මයික්‍රෝවේව් එක මම මේ පැත්තෙන් තියලා තින්නේ මේ. ඉතින් මේ ඔහම තමයි අපාර්ට්මන්ට්ස් ඇතුළ මේක වර්ග අඩි 48ක අපාර්ට්මන්ට් එකක්. සාමාන්‍ය ඉතින් ඇති මේක ලොකු ඉඩ කඩක් නැහැ. නමුත් අවශ්‍ය දේවල් ටික මේකේ තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් ටික දැන් ලිවිං ඒරියා එක හොඳට තියෙනවා. ඉඩ පාඩු තියෙනවා ඇතිව. ඩයිනින් එකයි කිචන් එකයි තියෙනවා. බෙඩ්රූම් එක තියෙනවා. බාත්රූම් එක තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා මේකට කියන්නේ මේගොල්ලන් 2H type එකක් මේක. 1H තියෙනවා. 1H එකේ මීට වඩා වෙනස්. තව ස්ටුඩියෝ අපාර්ට්මන්ට් කියලා තියෙනවා. ස්ටුඩියෝ අපාර්ට්මන්ට්ස් උත් අපාර්ට්මන්ට් එකකින් අපාර්ට්මන්ට් එකට වෙනස්. දැන් අලුතෙන් මේ හදලා තියෙන අපාර්ට්මන්ට් ස්කීම් එකක් අලුත් එකක් තියෙනවා. ඒකේ ඇත්තටම නිකම්ම ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එක කියන එක නිකම්ම හිස් පෙට්ටියක් වගේ නිකන්. බොක්ස් එකක් වගේ තියෙන. මෙන්න මේ කොටස වගේ විතරයි තියෙන්නේ. ඒතකොට මේක ඇතුලේ තමයි උයන්න තියෙන්නේ මේක ඇතුලේ, බාත්රූම් එක තියෙන්නේ මේක ඇතුලේ, නිදාගන්න තියෙන්නේ මේකම ඇතුලේ. ඒතකොට බාත්රූම් එක සෙපරේට් වෙලා තියෙනවා. මේ හරියෙන් කිචන් එක තියෙනවා. එතන පිටිපස්සෙන් ඇඳ දාගන්න තියෙනවා. ඉතින් ටිකක් අන්කම්ෆර්ටබල් ඒ වගේක් හම්බුනොත් එහෙම. හැබැයි සමහර ඒවා එහෙම නැහැ. බෙඩ්රූම් එක සෙපරේට් තියෙනවා. කිචන් එකයි, ඩයිනින් එකයි, ලිවින් එකයි ඒ තුනටම හරියන්නේ එක කොටසක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එක වගේ. දැන් මේ ඒරියා ගත්තොත් එහෙනම් මේ කියන්නේ ඩයිනින් එකයි කිචන් එකයි දෙකම තියෙන්නේ. ඒතකොට මේකයි අර රූම් එකයි වගේ තමයි එන්නේ. ඒතකොට ස්ටුඩියෝ අපාර්ට්මන්ට් වල සමහර අපාර්ට්මන්ට්ස් වල. දැන් අර මම කලින් කිව්වා වගේ වටියදී නම් ටිකක් අමාරුයි ඉන්න. ඉතින් බලන්න ඕගොල්ලන් දැන් අලුතෙන් හදලා තියෙන බිල්ඩින් එකක් තියෙනවා. තට්ටු 8ක 10ක විතර. ඒකෙත් තියෙන ඔක්කොම ස්ටුඩියෝ අපාර්ට්මන්ට්ස් අර මම කලින් කියපු කැටගරි එකට තියෙන්නේ. ඉතින් සමහර විට මේ බල්බ්ස් එහෙම අපි එනකොටම තිබුණේ ඒවා. මේ ඔක්කොම කර්ටන්ස් නම් මොනවත්ම තිබුණ නැහැ. මේ ඔක්කොම මම ඇවිල්ලා මෙහෙ දාගත්ත සමහර මේ වින්ඩෝස් වලට කර්ටන් ක්ලිප්ස් තිබුණෙත් නැහැ මේ වගේ ඒවා. මේ කර්ටන්ස් හැං කරන්න ක්ලිප්ස් තිබුණෙත් නැහැ. මම ඒවත් ඇවිල්ලා මෙහෙන් හොයාගත්තා. ඉතින් මේ කර්ටන් සෙට් එක නම් ඇත්තටම මේ රෝස් කලකින් තියෙන මේ කර්ටන්ස් තුන මම ලංකාවෙන් එද්දි අරන් ආවා. අනිත් ටික නම් කොහොම මම මෙහෙන් ඇවිල්ලා තමයි ගත්තේ. ඒ ටික එහෙමයි. ඊළඟට අපි කතා කරොත් එහෙම අපාර්ට්මන්ට් එකක් ඕගොල්ලන් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඔයාලගේ ෆැමිලි මෙම්බර්ස්ලා ගන්න. ඒ ඉන්න මෙම්බර්ස්ලත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාලා ගන්න ඕන මොන වගේ අපාර්ට්මන්ට් එකක්ද කියලා. ඒ කියන්නේ බබාලා දැන් මගේ බබාලා දෙන්න එක්කෙනෙක් අවුරුදු 3යි අනිත් එක්කෙනා අවුරුදු 4මාරයි. ඒතර අපි ඔක්කොම එකම රූම් එකකින් නිසා මේ අපාර්ට්මන්ට් එක අපිට හොඳටම ඇති. ඉතින් ලොකු බබාලා ඉන්නවා නම් ඇත්තටම මේගොල්ලන් අලව් කරන්නේත් නැහැ ඒක. ලොකු කට්ටිය ඉන්නවා නම් කොහොමත් ඕගොල්ලන් රූම්ස් බෙඩ්රූම්ස් දෙකක් තියෙන අපාර්ට්මන්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ 3H කියන කැටගරි එකේ අපාර්ට්මන්ට් එකක් ඔයාලට ගන්න සිද්ධ වෙනවා. ඒක මේගොල්ලන් ඔයාලා ඇප්ලිකේෂන් එක දානකොට ඒකේ ඔයාලා මෙම්බර්ස් ෆැමිලි මෙම්බර්ස්ලා ගන්න අපි මෙන්ෂන් කරනවානේ. ඒ මෙන්ෂන් කරනකොට ඒකෙදි ඒගොල්ලන් ඔෆර් කරන්නේම ඇත්තටම ඕගොල්ලන්ට සූටබල් එකක් තමයි අයාලා ඔෆර් කරන්නේ. සමහර වෙලාවල් තියෙනවා එක බබෙක් ඉන්නවා නම් ස්ටුඩියෝ අපාර්ට්මන්ට්ස් හම්බුන අයත් ඉන්නවා. අනිත් එක අපාර්ට්මන්ට්ස් වල තියෙන බෙනිෆිට්ස් එක්කන් ඕගොල්ලන්ට අපාර්ට්මන්ට් එකේ තියෙන
ගාන වෙනස් වෙන්න පුළුවන්. දැන් මගේ මේ ඉන්න අපාර්ට්මන්ට් එකට තියෙනවා ජිම් එකක් එන්ටයිටල්. ඒතකොට මේ කෙලිය අර ඔයගොල්ලන්ට මම මුලින්ම එනකොට පෙන්වුවා ගාබේජ් රූම් එකක් තියෙන තැනට එහා පැත්තේ ජිම් එක තියෙනවා. කොමන් ජිම් එකක්. ඒතකොට මේ ස්කීම් එකේ මේ අපාර්ට්මන්ට් ස්කීම් එකකට විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපේ අපාර්ට්මන්ට් එකේ කී එකකින්ම ජිම් එක ඕපන් කරන්න පුළුවන්. ඉතින් මීට එහා පැත්තේ තියෙන අපාර්ට්මන්ට් ස්කීම් එකක් තියෙනවා. ඒකේ අයට අපාර්ට්මන්ට් එකේ ගාන අඩුයි. හැබැයි ඒගොල්ලන්ට ජිම් එකක් නැහැ. ඉතින් වාසිය ගොඩක් තියෙනවා ඉතින් ඒ වගේ. මේ අපාර්ට්මන්ට් එකට මගේ මාසික කුලිය වෙනවා රෙන්ට් එක මං ගෙවන්න ඕනේ යුරෝ 640ක්. 638යි සත ගාණක් ගෙවන්න ඕනේ. මට මේකට ඉලෙක්ට්‍රිසිටි මේ වලට 15ක් තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි 15ත් එක්කන් තමයි ඒ ගාණ. එහෙම තමයි අපාර්ට්මන්ට් එකේ රෙන්ට් එක ගෙවන්න තියෙන්නේ. ඒක ඔක්කොම ඔන්ලයින් අපි හැම මාසෙම 5 වෙනිදාට පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ওই ටික තමයි ඔයගොල්ලන්ට අපාර්ට්මන්ට් එකම ඇතුලේ මට පෙන්වන්න අවශ්‍යතාවය තිබුණේ. ඕගොල්ලන්ට මම හිතන්නේ මගේ මේකේ ෆ්‍රෙන්ච් බැල්කනි කියන කැටගරි එකකින් තියෙන්නේ. ඒතකොට බැල්කනි එක තියෙන බැල්කනි එක මට එළියට යන්න බෑ. නමුත් බැල්කනි එක දොර අරින්න පුළුවන්. ඔයගොල්ලන්ට මම අරලා පෙන්නන්නම්. ෆ්‍රෙන්ච් බැල්කනි කියලා කියන්නේ මෙන්න මේ ටයිප් එකට තියෙනවට. මේ දොර අරින්න පුළුවනි මට. හැබැයි මෙතනින්ම ගාඩ් එකක් තියෙනවා. මට මෙතනින් එළියට යන්න බෑ. දැන් ස්ටෑන්ඩඩ් බැල්කනි තමයි අර තියෙන්නේ. අර තියෙන ස්ටෑන්ඩඩ් බැල්කනි එකක්. මෙතනත් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. එහා පැත්තේ මේ තියෙන්නේ බැල්කනි ස්ටෑන්ඩඩ් බැල්කනි එකක්. මගේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ ෆිනිෂ් මේක ඇවිල්ලා ෆ්‍රෙන්ච් බැල්කනි එකක්. ෆ්‍රෙන්ච් බැල්කනි එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයගොල්ලන් නැත්තම් බලයි එක පාර්ට්නර් ෆ්‍රෙන්ච් බැල්කනි කිව්වහමත් මොන වගේවත් තියෙන කියලා අපාර්ට්මන්ට් සිලෙක්ට් කරනොත් මේ ඩෝ එක අපි අරින්න පුළුවන්. එච්චරයි තියෙන වෙනස. ඉතින් ওই ටික තමයි අපාර්ට්මන්ට් එකේ මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනව තිබුණේ. මම හිතන්නේ ඔයගොල්ලන් පොඩි හරි අයිඩියා ගන්න නැති අපාර්ට්මන්ට් සම්බන්ධව ඉතින් මේ බිත්තිවල මේ හැන්ග් කරලා තියෙන ෆොටෝස් ඒවා ඔක්කොම ඉතින් මම හොයාගෙන ඇවිල්ලා හැන්ග් කරපු දේවල් මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. මම අර කලින් කිව්වා වගේ හැමදේම ඉතින් අපි හොයාගන්න ඕනේ. කාපර්ස් බිමට දාලා තියෙන හැම දෙයක්ම ඉතින් අපිම කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට තව කියන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කී එක very important දෙයක්. මේ හැම අපාර්ට්මන්ට් එකකම කීස් දෙකක් හම්බ වෙනවා. මේ කී එකක් බැරි වෙලාවත් නැති වුණොත් ඔයා අනිවාර්යයෙන්ම කීස් දෙකටම ගාන ගෙවන්න ඕනේ මෙහෙට. ඒක අපාර්ට්මන්ට් එකකින් අපාර්ට්මන්ට් එකට කීස් වල ගාන වෙනස් වෙනවා. අනිත් එක තමයි කීස් දෙකම අතේ ගේ ඇතුලේ තියලා ලොක් වුණොත් දොර නැවත අරින්න බෑ. ඒක එතකොට දැන් මගේ මේ අපාර්ට්මන්ට්ස් IT කම්පැනි එකකින් ඒගොල්ලන්ගේ පෙනල්ටි එක වෙන්නේ charge එකෙන් fine එක වෙන්නේ වීක් ඩේ එකක නම් ඒගොල්ලන් යුරෝ 50ක් ගන්න ඇවිල්ලා මේක අරලා දෙන්න. ඒ කියන්නේ මගේ අතින් කීස් දෙකම ගිය ඇතුලේ තිබිලා දොර ලොක් වුණොත් මට ආයෙ එළියෙන් අරින්න වෙන කිසිම විකල්පයක් නැහැ. අපිට ලංකාවේ නම් ජනේලකින් එන්න පුළුවන්, වහලෙන් එන්න පුළුවන්. ඒවා මෙහෙ කරන්න බෑ. අනිවාර්යෙන් මගේ මේ කම්පැනි එකට මම කතා කරලා ඉවරලා ඒගොල්ලන්ගේ එක්ස්ට්‍රා කී එකක් තියෙනවා. එලෙවල් අරලා දෙනවා. වීක් ඩේ එක නම් යුරෝ 50ක් ඒගොල්ලන් charge කරනවා. වීකෙන්ඩ් එක වුණොත් එම් සැටර්ඩේ සන්ඩේ වුණොත් එම් යුරෝ 70ක් කියලා charge කරනවා. ඉතින් ඒ නිසා හරීම කල්පනාවෙන් ඉන්න ඔයගොල්ලන් අලුතෙන් ආපු කට්ටිය නම් අලුතෙන් එන්න බලාගෙන ඉන්න අය නම් කී එක සම්බන්ධව ඉතින් ඇත්තටම ඒ නිසා තමයි මම මේ පළවෙනි දොර අරින තරම මේ කීස් දෙකම හැං කරලා තියෙන්නේ. ඒතොර එළියට ඇද්දි අමතකුණත් දොර අරිනකොට මේ දෙක පේන්න තියෙනවා. ඒකක්. අනිත් එක තමයි මෙන්න මේ ගැජට් එක. ගොඩක් අයට මේක එක්ස්පීරියන්ස් තියෙනවා මේ ආපුවට. මේක ඇවිල්ලා ෆයර් සෙන්ස් එකක්. දැන් මං උයන තැන මෙතන තියෙන්නේ. උයනකොට අනිවාර්යයෙන් මෙතන මේ ලයිට් එක දාගන්න ඕනේ. ලයිට් එක දාගෙන උයන්න ඕනේ. බැරි වෙලාවත් මේකේ ෆයර් සෙන්ස් එක ඔන් වෙනවා. මේකේ අනවශ්‍ය විදිහට මේ කිචන් එක ඇතුලේ හරි මේ අපාර්ට්මන්ට් එක ඇතුලේ දුමක් ආවොත් ඉමීඩියට්ලි මේක ඔන් වෙනවා. ඒතකොට මේකෙන් ලොකු සද්දයක් අපිට එනවා. මේ සයිරන් එකක් කරන මෙතන අපිට ඊට පස්සේ මෙතනම අපිට ඕෆ් කරගන්න පුළුවන් ඉක්මනට. මෙතන ස්විච් එකක් තියෙන එක ඔබලා අපිට ඕෆ් කරගන්න පුළුවන්. බැරි වෙලා හරි මේක වැදිලා ඕෆ් කරගන්න බැරි වුණොත් කෙලින්ම ෆයර් බ්‍රිගේඩ් එකෙන් එනවා මෙතනට. ෆයර් බ්‍රිගේඩ් එකෙන් පොලිසියෙන් හැමෝම මෙතනට එනවා මේක ගින්නක් කියලා හිතාගෙන. ඇවිල්ලා ඇත්තටම ගින්නක් නොතිබුණොත් අපිට ඒකටත් ෆයින් එකක් ගන්න යුරෝ 100ක වගේ ෆයින් එකක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා වෙනකොට අපි දුම් දාගෙන තෙල් මිරිස් දානකොට හරි පරිස්සමට උයන කට්ටිය එහෙම ඒ වැඩ ටික කරගන්න ඕනේ. ඉතින් අපාර්ට්මන්ට් එක ඇතුලේ පොඩි වර්ග අඩි ප්‍රමාණයක් ඇතුලේ අපිට අපේ ලොකු බඩු ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඒක ඉතින් අපි හරියට මැනේජ් කරගෙන ඒක කරගන්න ඕනේ. ඒක අපාර්ට්මන්ට් එකකින් අපාර්ට්මන්ට් එකට වෙනස්. ඒ නිසා ඔයගොල්ලන් අපාර්ට්මන්ට් එකක් සිලෙක්ට් කරනකොට අතර මේ වගේ ඩීප්ලි වලට බලන්න බෑ. අපි අපේ රටේ ඉඳලා අපාර්ට්මන්ට් එකක් බලනකොට පොඩි කොටසක් අපිට බලන්න පුළුවන්. මේකෙත් මට ලොකු ඒරියාවක් බලන්න බැරි වුණා. නමුත් ඉතින් මම බලාපොරොත්තු වුණ
ප්‍රමාණයට මට ඇපාර්ට්මන්ට් එක ලැබුණා. ඒ නිසා ඉතින් මට ඇත්තටම ඒ ගැන වොරි වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඇපාර්ට්මන්ට්ස් බලනකොට පුළුවන් තරම් ඉතින් චෙක් කරගන්න කොහොමද අවైలබිලිටි එක ෆොටෝස් තියෙන ටික ඔක්කොම බලන්න වටපිටාවේ කවුරු හරි ඔයාලගේ යාළුවෙක් ඉන්නවා ඒ කෙනෙකුට කියලා පොඩ්ඩක් ඇත්තටම මගේ මේ ඇපාර්ට්මන්ට් එක දාන්න කලින් මේ මගේ හිටපු කලින් ඉන්න යාළුවෝ කීප දෙනෙක් කියලා මේ ඒරියා එක බැලුවා. ඒගොල්ලන් රෙකමන්ඩ් කරා හොඳ තැනක් කියලා. අනිත් මට මෙතන ඉඳලා කැම්පස් එකට වෝකින් ඩිස්ටන්ස් බස් එක යනවනේ එක හෝල්ට් එකයි. බබාලගේ ඩේ එකකටත් එක හෝල්ට් එකයි. සුපර් මාකට්ස් වලටත් එක හෝල්ට් එකයි. මොකද කැම්පස් එක ඉස්සරහම සුපර් මාකට්ස් ටික තියෙන්නේ. ඒ නිසා හැමදේම මට මෙතන පහසුයි. සාමාන්‍ය කිලෝමීටරයක් ඇතුලේ රේඩියන්ස් එක ඇතුලේ මට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් මෙහි. ඉතින් ඕගලන්ට ඇපාර්ට්මන්ට්ස් සම්බන්ධව මම හිතන්නේ අයිඩියා ගන්න පුළුවන් වෙන්නේ නැති. මෙහෙම තමයි ඉතින් ෆින්ලන්ඩ් වල ලයිෆ් එක ගත වෙන්නේ ඇපාර්ට්මන්ට් එකක් ඇතුලේ. එහෙනම් ඕගලන්ට ජය වේවා. ඇවිල්ලා මෙහි ඉක්මනට අවශ්‍ය කටයුතු ටික කරගෙන සෙටල් වෙන්න අවස්ථාව වාසනාව ලැබෙන්න කියලා ඕගලන්ට විශ් කරනවා.